හැමෝම ආදරෙන් පිළිගන්නවා මාම් ඇන් තෙනු ව්ලොග්ස් වලට. ඉතින් ආදරෙන් පිළිගන්නවට වැඩිය හරිම දුක හිතෙන කාලෙක තමයි අපි ඉන්නේ. මොකද අපේ රටේ ගොඩාක් දෙනෙකුට මේ ගංවතුර තත්ත්වය නිසා අද ගොඩක් දෙනෙක් ගෙවල් අහිමි වෙලා, ජීවිත අහිමි වෙලා, තමන්ගේ සහෝදර සහෝදරියෝ නැති වෙලා, ඒ විතරක් නෙවෙයි තමන්ට හැමදේම නැති වෙලා ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ නිසා සතුටු හිතෙන කාලයක නෙවෙයි අපි ඉන්නේ. මේ මගේ ගෙදර මෙච්චර කාලෙකට ආවේ නැති තරම් ලොකු ගංවතුර තත්ත්වයකට මේ පාර මුහුණ දෙන්න වුණා. මේ මගේ ගෙදර පිටිපස්ස පැත්ත. ඒ පැත්තම දැනට යට වෙලා තියෙන්නේ මම මේ වීඩියෝ එක කරද්දී. ඒ පැත්ත ඔයාලට ටිකක් පේනවා ඇති. මීට එහාට යන්න බෑ. මොකද කිඹුල් ඒ පැත්ත ටිකක් ගැඹුරු නිසා කිඹුල්ලෝ ගොඩාක් ඇවිත් ඉන්නවා අපේ වත්තට. ඒ නිසා යන්න හරි අමාරුයි. මේ පැත්තම දැනට යට වෙලා තියෙන. ඔයාලට මම මේ පෙන්නන ඉස්සරහ කොටස චුට්ටක් ඉන්නකෝ. ඔයාලට දැන් ඉස්සරහ කොටස පෙනුනම පෙනේ. තාම මෙන්න මේ තියෙන ටික ගලලා නෑ. තව ටිකක් වෙලා යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඒ ටිකට වතුර ආවේ කියලා. මේ තරම් පිරෙන්නත් අපිට පැයක් වගේ තමයි මේ පිටිපස්ස ටික පිරෙන්න ගියේ. ඔන්න දැන් බලන්න මේ වෙද්දි ඉස්සරහ ටිකටත් වතුර දාලා තියෙන්නේ. මම පුතා එක්ක මම විතරයි හිටියේ. හස්බන්ඩ් වැඩට ගිහිල්ලා. එයා උඩවලව තමයි වැඩ කරේ මේ දවසේ. ඉතින් එයා ගොඩාක් දුර ඉඳලානේ මම තිස්ස මහරාම නිසා අපි. ඉතින් එයා ගොඩක් දුර ඉඳලා තමයි පැය ගාණක් එන්න ඕනේ ගෙදර එන්න. ඉතින් මම මල්ලිට කෝල් කරලා මල්ලිව ගෙන්න ගත්තා. ගෙන්නගෙන ගෙදර තිබ්බ බඩු මට පුළුවන් විදියට හැමදේම ඉක්මනටම අස් කරගත්තා. පුළුවන් විදියට උඩට ගහන්න පුළුවන් ඒව ගැහුවා. ඉතින් ෆ්‍රිජ් එක එහෙම මට තියන්න බෑ. මටයි මල්ලිටයි විතරක්. ඒ නිසා ඒකට මහත්තයාගේ තාත්තා එහෙමත් ආවහම මහත්තයාත් ගෙදර රෑ ආවට පස්සේ තමයි ෆ්‍රිජ් එක එහෙමනම් උඩින් තියාගත්තේ. අනිත් අස් කරගන්න පුළුවන් මට්ටමේ දේවල් මම තියුවා. එයාලට මතක ඇති මේ තියෙන්නේ මගේ කොච්චි පැල. ඈත තියෙන්නේ බණ්ඩක්කයාය. මම ඔයාලට වීඩියෝ එකක් කලින් ගෙනාවනේ බණ්ඩක්ක. එතකොට අපේ ගෙදර තියෙන මෑකරල් මේ ටිකේ තියෙනවා මිරිස්. මේ හැමදේම හරිම දුකයි. ගංවතුර බැහැලා ගියාට පස්සේ මේ හැම පැලයක්ම ඔක්කොම මැරිලා හරිම දුකයි හිතට. ඉතින් මේ පැත්ත දැන් ගොඩක් යට වෙලා තියෙන්නේ. පැල ගැන නම් කතා කරොත් හරිම දුකයි. ඉතින් මේ පැලයකට මෙච්චර දුක් වෙන්න ඕනේ නැහැ තමයි. ජීවිත වලින් පවා වන්දි ගෙවපු ගම් වතුරක් මේක. ජීවිත පවා නැති වුණු මිනිසුන්ට නැති වුණු දේවල් වල හැටියට මට මේ පුංචි පැලයක් මොකද්ද කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා හරිම දුකයි කතා කරන්න ගම් වතුර ගැන නම්. ඔය එදා රෑ අපි ගියා ගෙදරින් ගියා රෑ වෙද්දි අපේ ගෙය ඇතුළටම වතුර. දැන් මේ වීඩියෝ ගන්න උන්නේ මට. ඉතින් මේ ඊට පහුවෙනිදා උදේ පාන්දරම මහත්තයා පලංචි අරගෙන ආවා අපේ මෙට්ට එහෙම තෙමෙයි කියලා. ඒව තව උඩට තියන්න. කිඹුලා ඉන්න නිසා යාළට එන්න බයයි. යාළා අර මේ පොළු අරගෙන වතුරට ගහ තමයි මේ එන්නේ. ට්‍රැක්ටරයක් ඇවිල්ලා මගට නතර කරලා මේ ඇතුළට ගත්ත කිව්වේ. මේ තියෙන්නේ අපේ ගෙදර. අර මම ඔයාලට පෙන්නුවා අඹ ගස් මේ ඔක්කොම යට වෙලා තියෙන්නේ. අපිට ගෙදරින් අපිට ගන්න පුළුවන් බඩු ටික අරගෙන. එතකොට මම පුංචියට සලෝන් එකක් ගෙදර කරේ. ඉතින් ඒක බඩු ටිකත් මම පුළුවන් විදියට අපි රෑම අයින් කරගත්තා. අර ගෙදර තිබ්බ ටික තවත් උඩට දාන්න තමයි මහත්තයා මේ විදියට යාළුවෝ ටිකකුත් එක්ක ඇවිත් තිබ්බේ. අපිට නම් එන්න බැරි වුණා. ඇත්තමයි මේ අපේ පාරේවත් එන්න බෑ ට්‍රැක්ටර් එකක් නැතුව. බයික් එකකටවත් පාරේ එන්න බෑ. ඒ තරමටම පාර ගොඩාක් වතුර. ඔයාලට පේනවා ඇති අපේ ගෙදරත් එක්ක දැන් වතුර කොහොමද පිරෙලා තියෙන්නේ කියලා. හරි දුකයි. ඉතින් සතියක් පුරාවට අපිට ගෙදර ඉන්න බැරි වුණා. අපේ සතියෙම හිටියේ මහත්තයාගේ අම්මලාගේ ගෙදර. ඉතින් අර ගෙදර තරම් පුරුදු පරිසරය නැති වුණාම හරිම අමාරුයි ඉන්න. මේ අපේ ගෙය ඇතුළ. ගෙය ඇතුලේ වතුර තත්ත්වය තමයි ඔය තියෙන්නේ. යාලා කොහොම හරි මට උවමනා කරන බඩු ටික නොතෙමී අපිට කිසිම බඩුවක් තෙමෙන්නේ නැතුව බේර ගන්න පුළුවන් වුණා.
කලින්ම ගම් වතුර එද්දිම වටපිටාව ගලාගෙන එද්දිම අපිට බඩු ටික ඉක්මනටම අයින් කරගන්න පුළුවන් වුණු නිසා. ඉතින් අන්න ඒ විදිහට තමයි කට්ටියම අපිට උදව් කරේ ඔය අපේ ගේ ඇතුලේ තත්ත්වේ. මේ මම වීඩියෝ කරපු ක්ලිප්ස් නෙවෙයි. ඔක්කොම හස්බන්ඩ් මේ වීඩියෝ කරපු. ඉතින් ඒව හොඳට වීඩියෝ වෙලා නැහැ. ඉතින් එහෙම තමයි ගේ තත්ත්වය අපිට ගෙදරට යන්න බැරි වුණා. ඒත් අපේ හස්බන්ඩ්ට දවසක් ඊට පහුවෙනි දවසේ දවල් කිව්වා අපිව පොඩ්ඩක් ගෙදර පැත්තට එක් කරන් යන්න කියලා. මේ ගඟින් වතුර මේ පාරෙන් මේ පැත්තට අනිත් පැත්තට දානවා. හරි බයයි යන්න බයික් එකේ. ඒත් මම හස්බන්ඩ්ට කිව්වා අපි බහැලා යන්නද කියලා. ඒත් හස්බන්ඩ් පුළුවන් තරම් දුර අපිව මේ පාරේ එක්කගෙන ගියා. අපේ පාරේ යන්න පුළුවන් තරම් දුරට. ඔන්න ඔය විදිහට ලොකු වතුර පාරක් අපේ ගෙවල් පැත්ත සයිඩ් එකට යනවා. ගොඩාක් දෙනෙක් අවතැන් කඳුරු වලට ගියා ඉන්න තැනක් නැති අය. ඉතින් අපිට දෙවියන්ගේ පිහිටෙන් අපිට යන්න තැනක් තිබ්බේ නිසා අපි ගියා. මට විතරක් නෙවෙයි මගේ අම්මලාට, යාළුවට, මගේ ආච්චිලාට, මහත්තයාගේ ආච්චිලාට, යාළුවටත් මේ ගම් වතුර තත්ත්වය බලපෑවා. මේ හරිය චුට්ටක් එච්චරම යට වෙලා වගේ නෑ. ඉස්සරහට යනකොට තමයි අපේ ගෙදර ළඟටම පාර තියෙන්නේ. ඒ හරිය නම් ගොඩාක් ගැඹුරයි. එහා යන්න අපේ පුතත් බයයි. එයා කෑ ගහනවා යන්න බෑ කියලා. ඊට පස්සේ ඉතින් අපි මොකද කරේ? අපි ආයෙමත් හරවගෙන ආවා. මෙතන තිබ්බා චූටි මැටි ගෙයක්. ඔයාලට මේ පේන්නේ මැටි ගෙයි ඔක්කොම බිමට කඩාගෙන වැටුණා. 100 කෙනෙක්ගේ ගෙයක් තමයි එතන තිබ්බේ. ඒ ගේ කඩාගෙන වැටුණා. මේ ගම් වතුරත් එක්ක මේ ගෙවල් එකකවත් කවුරුවත් නැහැ. දැනට ගිහිල්ලා මෙන්න මේ ඈතම පේන ලයිට් කනුවටත් එහා තමයි අපේ ගෙදර තියෙන. ඒ ටිකට යන්න බෑ. කිඹුලා ඉන්නවලු. ඒ නිසා ඒ ටිකේ කිඹුලා ඉන්න නිසා අයියා කැමති නෑ යන්න අපිත් දෙන්නත් එක්ක. ඊට ට්‍රැක්ටර් එකක් නැතුව යන්න බෑ ඒ ටිකේ බයික් එකෙන්. ඒ නිසා අපි මෙතෙන්ට එනකන් විතරයි එන්න පුළුවන් උනේ. ඔන්නෝම තමයි ඉතින් තත්ත්වේ. ගම් වතුර ගොඩාක් දෙනෙක් පීඩාවටපත් වුණා. ඉතින් මේ ගම් වතුරෙන් හැමෝටම ආයෙමත් තමන් හිටියටත් වැඩිය හොඳට ජීවිතේ ගොඩනගා ගන්න ලැබෙන්න කියලා මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ඉතින් ආයෙමත් මේ හරවගෙන යන්න තමයි හදන්නේ. ඒ අංකල්ගේ ගෙදර තියෙන්නේ අපේ ගෙදරට ඉස්සරහා. එයා යන්නේ යාට මොනවත්ම එයාගේ බඩු මොනවත් අයින් කරගන්න වෙලා නැහැ. එයා හිතලා නැහැ එයාගේ ගේට් ඇතුළට වතුර දායි කියලා. ඒ නිසා යාට ඩොකියුමන්ට්ස් ගන්න තියෙන දේවල්වත් ගන්න බැරි වෙලා. ඒක ගැන තමයි අපිත් එක්ක කතා කරන්නේ ඉතින්. ඒත් එයාට අපේ හස්බන්ඩ් කිව්වා යන්න එපා වයින් එහාට. කිඹුලා එයා ට්‍රැක්ටර් එකෙන් අර පලංචි අරගෙන යන වෙලාවෙත් කිඹුලා හිටියා. ඒ නිසා යන්න නම් එපා මේ කියලා. ඊට පස්සේ යාළුවත් මේ යන එක නතර කරා. ඉතින් ඔතනින් එහාට කොහමදත් යන්න බෑනේ. අපි ඉතින් දැන් යන ගමන් මේ ඉන්නේ. මේ අපේ බව්වා. එයා අපේ පස්සෙන්ම බයික් එක පස්සෙන්ම එනවා අපිත් එක්ක. බලන්න බයික් එකේ යනකොට වතුර පාර ඔයාලට මම මේ දෙපැත්තම පොළොන් විදියට පෙන්නන්නේ. හරි අමාරුයි පෙන්නන්න. මොකද ෆෝන් එක වැටුණොත් ඉතින් ඔක්කොම කරලා ඉවරයිනේ. හරිම අමාරුවෙන් තමයි පෙන්නුවේ. ඔය ටිකක් ඉස්සරහට පාරේ හස්බන්ඩ් අපි ඊට පස්සේ එක්කගෙන ගියා අපේ අම්මලාගේ ගෙදරට යන්න. යාළුවට කොහොමද කියලා. අන්න යන්න අමාරුයි. පාරත් ඔන්න ඔය වගේ හැමතැනින්ම වගේ යට වෙලා තියෙන්නේ. ගොඩාක් දෙනෙක් ට්‍රැක්ටර් වලින් යනවා. ගම් වතුර තත්ත්වය කොහොමද කියලා බලන්න.
මේ ඉස්සරහින් තියෙන්නේ මගේ නෝනම්මගේ ගෙයි. එයාගේ ගෙයිත් ඔක්කොම ගේ ඇතුළට වතුර දාලා තියෙන්නේ. හැබැයි වාසනාවකට වගේ අපේ පැත්තේ අපි දන්න ප්‍රදේශයේ ටිකේ කාටවත් ජීවිතවලට නම් කිසි අනතුරක් වුණේ හැමෝම හරිම ජීවිතේ කොහොම හරි හැමෝම බේරගත්තා. එයාලට ඒ ජීවිතවලට මොනවත් කරදරයක් වුණේ නැහැ. ඒ ගැනත් මේ හරිම දෙවියන්ට බුදුහාමුදුරන්ට ස්තුතිවන්ත වෙනවා. මේ හැමෝගෙම ජීවිත බේරුවට. මෙතන තියෙන්නේ ලොකු බෝක්කුවක්. ඒකත් එක්ක මෙතනින් තමා වදිනවා අර පැත්තේ වෙල්යායටම වතුර. තව ටිකකින් මම ඔයාලට පෙන්නන්නම්කෝ මේ වෙල්යායේ වීඩියෝ එකකුත්. මේ තියෙන්නේ මගේ අම්මලාගේ ගෙදර. එයාලගේ ගෙට වතුර දැම්මේ නෑ. ඒත් කුසිය පැත්තට වතුර දැම්මා. මේ කෙසෙල් ගස් ටිකට එහා පැත්තෙන් තමයි ගඟ තියෙන්නේ. මේ යාලගේ ගෙදර ඉස්සරහ පැත්ත ටික. අපි දැන් ආච්චිගේ ඉඳගෙන තමයි මේ වීඩියෝ කරන්නේ. එයාලා අර පැත්තේ වතුර බලන්න ගිහිල්ලා එන ගමන් ඉන්නේ ඔය ගෙදරට. ඔය එන්නේ මගේ මල්ලි. මුලින්ම එන්නේ මල්ලි. වඩාගෙන එන්නේ මගේ අයියාගේ චූටිම බබාව. ඊළඟට එන්නේ මගේ අයියගේ ලොකු බබා. ඊට පස්සේ මගේ අම්මා එනවා. ඊළඟට මගේ නංගි ඈතින්ම එන්නේ මගේ නෑනා අයියගේ වයිෆ්. ඉතින් ඔන්න අම්මලාගේ ගෙදරටත් එහෙම තමයි උනේ. යාලට නම් අවසානයේදී කිව්වා අයින් වෙන්න කියලා ගෙදරිනුත්. මේ ඉන්නේ මගේ තාත්තා. එයාලගේ ටොයිලට්ස් එතකොට ටැංකියක් තියෙනවා. ඒ වෙහෙම ගඟ පැත්තට දැන් ගොඩක් මේ බර වෙලා තියෙන්නේ. ඒ නිසා යාලට ගෙදරින් අයින් වෙන්න කියලා තියෙන්නේ. කඩාගෙන යයි කියලා ගඟට. ඉතින් අර ඒක ගැන නම් අපි හරිම දුකින් ඉන්නේ. මොකද අපි පුංචි කාලේ ඉඳන් හැදුණු තැන අපිට නැති වෙයි කියලා අර හරිම හිතට කනගාටුයි. හොඳට හදපු ගෙවල් එයාලට තියෙන්නේ. මං ඔයාලට කිව්වා අර වෙල්යායක් ගැන. අර බෝක්කුවෙන් වතුර වැදුනට පස්සේ මේ මුළු වෙල්යායක්ම යට වෙලා තියෙන්නේ. මේ වෙල්යාය තියෙන්නේ මහත්තයාගේ ආච්චිගේ ගෙදර පිටිපස්සේ. මේ තියෙන්නේ මහත්තයාගේ ආච්චිගේ ගෙදර පිටිපස්ස ඔක්කොම යට වෙලා තියෙන්නේ මේ. පිටිපස්ස විතරක් නෙවෙයි මේ වී අදිනව ට්‍රැක්ටරයකින් මේ වී ගහලා තියෙන කාමරේට වතුර යන්න හදන්නේ. ඔන්න මෙන්න තියෙද්දි වී ටික අදිනවා යාළ ඉක්මනට. ඔන්න ඔහම තමයි ඉතින් වෙල්යායේ එකම වැවක් වගේ වෙලා තියෙන්නේ. ලොකු වතුරක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ ආච්චිලාගේ ගෙදර අනිත් පැත්ත ටික. මේ පැත්තත් ඔක්කොම යට වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒත් තමයි ගම් වතුර නිසා අපිට ගෙදරට එන්න ගොඩක් දවසක් ගියා. සතියක් විතර ගිහින් තමයි ආවේ. මේ වීඩියෝ එක එඩිට් කරද්දී වුණත් දැනටත් අපේ වත් ඔක්කොම මඩ වෙලා තියෙන්නේ. අපිට යන්න හරි අමාරුයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ